අපි කොච්චර දුක් කරදර නැති ජීවිතයක් පැතුවත් අපේ ජීවිතේ අනිත් අයට ආදරේ සෙනෙහස බැඳීම කියන එක හට ගන්නවා. ඔවුන් මැරෙද්දි දුක හටගන්නේ නැත්තේ කාටද? ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් නොවෙන්නේ කාටද? අප්‍රියයන් හා එක්වීම දුකක් නොවෙන්නේ කාටද? ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස හැඬින් වැළපීම් එක්ක සාධාරණ අසාධාරණ යුක්ති අයුක්තියත් එක්ක හැප්පියන්නේ. ඒ නිසා දුක් කරදර නැති ජීවිතයක් පැතීම සත්‍ය නෙවෙයි. මෙහෙම පැතුවොත් දුක් කරදර බාධා ඉදිරියේ දරා ගන්න පුළුවන් හිතක් ලැබේවා කිය. ඒතන සත්‍යයක් නැද්ද? සත්‍යයක් තියෙනවා. ඒක තමන්ට ඕන. මට දරා ගන්න ලැබේවා කිය. ඒක කළ හැකි. ඒක කරලා ඔප්පු කරපු ශ්‍රාවකයෙක්ගේ කතාවක් කියන්නම්ම. දරු දුක කියන එක වෑහෙන රජ කෙනෙක් හිටියා. කිතවාස කියලා රජ කෙනෙක්. ඒ රජතුමාට දරු දුක වෑහෙනවා. දා පුතෙක් උපන්නා. පුතා ඉපදුන දවසේ නේමිත පාඨකයෝ කිව්වා ඔයාගේ පුතා දරුවෝ මේ වතුර නැතුව මැරෙනවා කියලා. මෙයා කිව්වා මම රජුරු ඒක වෙන්න දෙන්නේ නැහැ මම. ඒ හැම හන්දියකම පින්තාලේ හැදුවා. ඊළඟට ගව්වෙන් ගව්ව වැව් හැදුවා. හැම මාලිගාවකම මාලිගාව හතර කොන පැන්තාලි තිබ්බා. පොකුණේ හැම තැනකම පැන් තිබ්බා. පුතා කවදාවත් තනියෙන් ගමනක් යවන්නේ නැහැ. අවුරුදු 16යි දැන් පුතාට. අවුරුදු 16ක් තනියෙන් යව්වේ නැහැ. රජුරුත් කියන්නේ රජතුමාගේ පිටිපස්සේ පැන් කල 150ක් අරන් යනවා 16. අනාවේකේ බොරු කරන්න. එක දවසක් රජුරවන්ට හදිසි රාජකාරියක් යෙදিলা පොඩි දුරක් යන්න තිබ්බේ කුමාරයාට. එනම් පුතේ තනියෙන් යන්න කියලා යැව්වා. එදා ඒ පාරේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩියා. මෙයා කවදාවත් පසේ බුදුරජාණන් වහන්සේ දැකලා නැහැ මේ කුමාරයා. මෙච්චර කාලයක් යන පෙරහැරේ රජතුමාටයි මිනිස්සු ඉස නැමුවේ. මෙයා දැක්කා මිනිස්සු ඔක්කොම පසේ බුදුරජාණන් වහන්සේට ඉස නමනවා. මෙයා කවුද මේ කියලා යථාගේ පිටින් බැහැලා ළඟට ගිහිල්ලා පාත්‍රය අරන් පොලේ ගැව්වා. පසේ බුදුරජාණන් වහන්සේ. පසේ බුදුරජාණන් වහන්සේට හිතුණා අනේ මේ පුජ්‍යලයා නැසුණානේ බරපතල පාපයක් කරගත්තනේ කියලා මූණ බැලුවා. මූණ බැලුවා. එතකොට අරයා හිතුවේ තරහෙන් බැලුවා කියලා. ඊට පස්සේ ඇහුවා ඇයි මොකද කියලා ඇහුවා. තමසේ මොනවා කරන්නද මට? මං කිතවාස රජුරන්ගේ පුතා මතක තියාගනින් කිව්වා. ඒ පසේ බුදුරජාණන් වහන්සේ එහෙම ආකාශයෙන් වැඩියා. අනේ ඔයගේ ආකාශ ගමන කියලා ඇත අපිට නැංග ගමන් පිපාසයක් ආවා. පැම්බොන බඳුනයි කැඩුවේ. පැම්බොන පාත්‍රයයි කැඩුවේ. පිපාසය ආවා. මට වතුර දියල්ලා කියලා කිව්වා. අර කල 150න් වතුර හිඳිලා. වැව්වල වතුර හිඳුණා. පින්තාලි වල වතුර හිඳුණා. දඟලා මහපාරේම මැරුණා. රජුරවන්න පණිවිඩය ආවා. කොච්චර ගාඩ් එකක් කොච්චර සැලසුමක් පුතා බේරගන්න කළාද? දරා ගන්න බෑ. පපුව පුපුරලා එළියට එන තරම් දුක ආවා. ඒ දුක එනකොටම හිතට අදිශ මේක පුපුරන්න දෙන්නේ නැහැ දැන්. හිතෙන්. ඒ මොහොතේ හිතුවා මෙච්චර දුකක් ආවේ දරු දුක නිසා. උපනෝපන් ජීවිතේ අත්හරින්න බැරි බැඳීමක් ඇති වෙන්න නම් එපා මට. කිසිම දෙයක් ගැන මට බැඳීමක් ඇති වෙන්න එපා කියලා. හිත දැඩි කරගත්තා. මට ඕනන්නේ කාටවත් බැඳෙන්න එපා මගේ හිත කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ අදිෂ්ඨානය කළේ සාරිපුත්ත කියනවා. ඒ රජුට සාරිපුත්තයන් වහන්සේ නිවන් දකින ජීවිතේ දක්වා කාටවත් බැඳෙන්නේ නැහැ.